A to Z කුරුණෑගල අපි අද ඔයාලත් එක්ක යන්න බලාපොරොත්තු වෙන්නේ කුරුණෑගල නගරයට මුහුණලා තියෙන ඇතාගල මුදුනට. ඔයාලා කොළඹ පැත්තෙන් ආවත්, නුවර පැත්තෙන් ආවත්, මීගමුව පැත්තෙන් ආවත්, පුත්තලම පැත්තෙන් ආවත් කෙලින්ම කුරුණෑගල ඓතිහාසික ඔරලෝසු කනුව ළඟට ඇවිත් දඹුල පාරේ මීටර් 100ක් විතර එනකොට ඔයාලට හතරමං හන්දියක් හම්බ වෙනවා. එතනින් කෙලින්ම යන්න. ඒකට කියන්නේ කච්චේරිය පාර. ඒ පාරේ කෙලින්ම එනකොට ඔයාලට වම් පැත්තෙන් ලංකා බැංකුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් සභා ගොඩනැගිල්ල හම්බ වෙනවා. පළාත් සභා ගොඩනැගිල්ල ඉවර වෙනවත් එක්කම තමයි වම් පැත්තට පුංචි පාරක් තියෙන්නේ. ඒක තමයි ඇතාගල උඩට යන පාර. දැන් උඩටම වාහන වලින් යන්න, වාහන නවත්තන්න පහසුකම් හදලායි තියෙන්නේ. ඒ නිසා බය නැතුව වාහනකින් උඩටම යන්න පුළුවන්. අපි උඩට යන ගමන ගැන ටිකක් කතා කරන්න පටන්. මේ ඇතාගලේ උස මීටර 135ක් විතර වෙනවා. පාරෙන් නම් කිලෝමීටර 1.5ක් විතර ඇති. ගමන පටන් අරගෙන ටික දුරක් යනකොට තමයි අපිට මේ ඉබ්බාගල රජමහා විහාරය හම්බ වෙන්නේ. ඒ ගැන අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලට කියන්නම්. උඩට යනකම්ම පාර දෙපැත්තේ තියෙන්නේ කැලෑව. බොහොමයක් දුර්ලභ ශාක, ඖෂධ වර්ග මේ කැලේ තියෙනවා. ආගමික කටයුතු සඳහාත්, සභා සෞන්දර්ය විඳීම සඳහාත් තමයි හුඟක් අය මේ චාරිකාව තම තමන්ගේ දිනපොත්වලට එකතු කරගෙන තියෙන්නේ. බස් රථ නවත්වන ස්ථානයෙන් වම් අත පැත්තට තමයි ඇතුගල ආරණ්‍ය සේනාසනය තියෙන්නේ. මෙන්න මේ ඔබට පෙනෙන ආරණ්‍ය සේනාසනය කන්ද උඩට හරි ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ආරණ්‍ය සේනාසනය උඩට ගියාට පස්සේ වටපිටාව පේන විදිහ තමයි දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ. බලන්නකෝ. කඳු වලල්ල හරි අපූර්වට පේන විදිහ. ආරණ්‍ය සේනාසනයේට බුද්ධ ප්‍රතිමාව පේන්නේ ඔන්න ඔය විදිහට. ඇතාගල මුදුනටම දැන් ඕන් අපි ආවා. මෙතනිනුත් වම් අත පැත්තට ආරණ්‍ය සේනාසනයටත් දකුණු අත පැත්තට සමාධි බුද්ධ ප්‍රතිමාව දෙසටත් යන්න පුළුවන්. අපි දැන් යමු සමාධි පිළිමය බලන්න. ඇතාගල මුදුනේ තියෙන අපි මේ බලන්න යන සමාධි බුද්ධ ප්‍රතිමාව අඩි 66ක් විතර උසයි. 2001 වර්ෂයේ තමයි ප්‍රතිමාවේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. 2003 වෙනකොට සම්පූර්ණයෙන්ම ඒකේ වැඩ අවසන් කරා. කුරුණෑගල, හස්තිශෛලපුර යන නම් මේ නගරයට පටබැඳෙන්න හේතුව වුණේ මේ ප්‍රතාපවත් හස්ති රාජයාගේ හැඩයෙන් යුතු ගල් පර්වතය. නගරයේ වටේට ඇතාගලට අමතරව ආදාගල, ඉබ්බාගල, එළුගල වාගේ නම් වලින් හඳුන්වන තවත් ගල් පර්වත තියෙනවා. ඒවා හරියට නගරයේ ආරක්ෂක බටයෝ වගේ. විජය රජු කුවේනිය පළවා හරින අවස්ථාවේදී ඇය දුක්මුසුව හඬා වැටමින් විජය රජුට ශාප කළ බවත්, ඒ අවට සිටි සතුන් වන හාවා, ඉබ්බා, ඇතා, එළුවා, කුරුමිනියා වැනි සතුන් ගල් බවට පත් වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ගල මුදුනට ගියාම මුළු කුරුණෑගල නගරයම හරි අපූර්වට පේනවා. දැන් අපි නැවතවරක් අපි වල මේ වටපිටේ කඳු යායව පෙන්වන්නයි හදන්නේ. දැන් බලන්නකෝ මේ මෙතන නම් බලනකොට ලස්සනට පේනවා. ඈතිනුත් පේනවා ලස්සන කඳු පන්තියක්. අපේ නකල්ස් කඳු තියෙන ඔන්න ওই පැත්තට වෙන්න.
කුරුණෑගල නගරයේ ප්‍රධාන මන්සන්දිය ඇතාගල උඩට පේන විදිය තමයි මේ ඔයාලා දකින්නේ. නුවර පාර, කොළඹ පාර, පුත්තලම් පාර සහ දඹුල්ල පාර මෙතනින් වෙන් වෙනවා. මේක ප්‍රධාන මන්සන්දිය කුරුණෑගල තියෙන. ඊට අමතරව මීගමු පාර උතන ටිකක් ඈතින් වම් අත පැත්තට අපිට පේන්න තියෙනවා. දැන් මේ ඇතාගලට තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. මේ වටේ පිටේ ඉස්කෝලවල ළමයි විශේෂයෙන් ශිෂ්‍ය බට කණ්ඩායම් හැමදාම ඒගොල්ලන්ගේ ශරීර සුවතාවය සඳහා ඒගොල්ලෝ හැමදාම මේ අතාගල උඩට තමයි ඒගොල්ලෝ දුවන්නේ. දුවගෙන එනවා මේ පාර උඩට. අපිට නම් දුවගෙන එන්න තියා හිතන්නවත් බෑ දැන්. හරි මහන්සි. ඒගොල්ලෝ පල්ලෙහා ඉඳන් මේ උඩට දුවනවා හැමදාම. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපිත් එහෙම කරා. තාම අලංකාරයක් ගෙන දෙන කුරුණෑගල වැව තමයි අපිට ඔය අතාගල උඩ ඉඳන් පේන්නේ. බලන්න ඒකේ ලස්සන ඒකේ සමීප දර්ශනයක් අපි දැන් ඔයාලට ගෙනල්ලා තියෙනවා. මේ වැව වටේ බොහොම අලංකාර විදිහට සකස් කරලා තියෙනවා. හැන්දෑවකට ඇවිල්ලා වැව වටේ වාඩි වෙලා ඉඳලා බොහොම ලස්සන සුන්දර පරිසරයක් අත්විඳලා යන්න පුළුවන් ආකාරයට මේ වැවට රන්තලිය වැව කියලත් නමක් පටබැඳලා තියෙනවා. අතීතයේ රත්තරන් පාට තලියක් මේ වැවේ පාවුණයි කියන අදහසක් ජනප්‍රවාදයේ තියෙනවා. වැවට උඩින් ඔය පේන්නේ සුවිශේෂී පිට්ටනි දෙකක් කුරුණෑගල නගරයට තියෙන. වම් අත පැත්තෙන් පේන්නේ මාලිගා පිට්ටනිය. දකුණු අත පැත්තෙන් පේන්නේ ජාත්‍යන්තර වෙළගෙදර ක්‍රීඩාංගණය. මාලිගා පිට්ටනියේ ඉඳන් ඇතාගල මුදුන පේන දර්ශනයක් තමයි අපි ඔබට ඔය පෙන්වන්නේ. බලන්න ලස්සන මාලිගා පිට්ටනිය. මේක මෑත කාලේදී නවීකරණය කළා. රග ෆුට්බෝල් වගේ ක්‍රීඩා මේ මාලිගා පිට්ටනියේ පවත්වනවා. ඒ වගේම වෙළගෙදර ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තමයි විශේෂ වශයෙන්ම තරඟ කරන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් A to Z කුරුණෑගල අපි අද ඔයාලගෙන් සමුගන්නවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔබ සැමට සුබ දවසක්.